Hey guys, welcome back my YouTube channel. මුලින්ම කියන්න ඕනේ මට හොඳටම සනීප නෑ. මගේ voice එක ගිහිල්ලා මට සෙම මට හොඳටම සනීප නෑ. ඒ වුණාට මගේ YouTube family එකට මම ගොඩක් ආදරෙයිනේ. ඔයගොල්ලොත් මට ආදරේ කියලා මම දන්නවා. ඒකින්ද පොඩි මිනි vlog එකක් ගේන්න ඕන කියලා මම හිතුවා. රසයිද? වහයි අපි කාලේ ඉවරයිනේ. Oats. ඒක වීඩියෝ කරලා Oats with oats නේ මොකද්ද pan? oats pancake chocolate oats pancake. සහන් මාර විවර්ස් එකට. එකට cream cheese දාලා මේ තමයි එක හදපු එකන. මගේ නෑ අම්මා. ඉඳන්ම ජම්බෝල කනවා. මම අම්බා කනවා. ජම්බෝ. මගේ vlog එකක් බලන ගමන් ප්ලාස් වෙනවා සහන්ගේ වෙඩින් එකට. ඕගොල්ලෝ දැක්කේ දෙවෙනි නිමි ෂූටින් ගියපු දවසක් එහෙමෙන් ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. ඔන්න ඔයගොල්ලෝ බලාගෙන හිටපු මේ අවුරුද්දේ එන්න තියෙන මගේ ලොකුම ප්‍රොජෙක්ට් එක. මේකේ මම කැරක්ටර්ස් නේම් ටික දැම්ම කියන්නේ ඔයගොල්ලන්ට මම ඉස්සරහට මේකේ බ්ලොග් එකක් දිග බ්ලොග් එකක් මම ඔයගොල්ලන්ට ගේන්න. මේක එහෙම මෙහෙන් ගත්ත මේ ෆොටෝස් වීඩියෝස් තමයි මම දැනට ඔයගොල්ලන්ට පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ඉතින් අවුස්සන්න පෙන්නන්නේ. මේ මම ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්න. මේකේ දැනට මම කියන්නම් මම ඉන්නවා. එතකොට අපි අපේ කවුද රවින් අයියා ඉන්නවා, ප්‍රමෝද් අයියා ඉන්නවා. එතකොට අපේ වින්ඩි ඉන්නවා. තව කවුද? රොෂෙල් අක්කා ඉන්නවා. දෙන්වන් අයියා ඉන්නවා. ඉෂානි අක්කා ඉන්නවා. දැනට ඒ කට්ටිය ඉන්නවා. තව ප්‍රවීණ කට්ටිය ගොඩාක් ඉන්නවා. මම ඉස්සරහට ඔයගලන්ට ලොකු දිග vlog එකක් ගෙන්නම් ඒගොල්ලන්ත් එක්ක. ඉතින් ඔය අපේ ඩාන්සින් එකක් ෂූට් කරන ගමන් ඉතින් අපි පොඩ්ඩක් අපේ මහන්සිය පොඩ්ඩක් යවා ගන්න. හැමෙන් අපි පිස්සු නටන ඒවා තමයි ඉතින් අපේ මේකප් කරන අයියා තමයි මේ මගේ ෆෝන් එකේ වීඩියෝස් අරන් තින්නේ. මේකේ මේ අපේ මේකප් කරන්නෙත් රසිකා අයියා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපේ දෙවෙනි නිම ඩ්‍රාමා එකේම මේකප් කරන රසිකා අයියම තමයි මේකෙත් මේකප් ආටිස්ට්. අපි ඔය දැන් යනවා ඊට පස්සේ කිතුල්ගල අපි යන දවසේ හොඳටම වහිනවා. වැස්ස කියන්නේ ආයි පැල් බැඳගෙන වහිනවා. අපිට ඔය පාරෙත් යන්න මං හිතන්නේ පැය දෙකක් විතර ගියා ඔතන ලොකේෂන් එකට යන්න. මොකද මඩේ එරෙනවා. උතනින් වෑන් එක ගන්න බෑ උඩට මාරම අමාරුයි. ඊපස්සේ පැය දෙකකින් පස්සේ අපි ගියා ලොකේෂන් එකට. ඊට පස්සේ රෙඩි වෙලා රෑද පාන්දර වන්ද මට මතකත් නෑ. අපි ගියා එතන ලොකේෂන් එකට. ඔයගලන්ට කියන්න ඕනේ තව දෙයක්. මේ මූවි එක මගේ පළවෙනි මූවි එක. ඒකින්ද මම මාරු විදිහට ග්‍රේට්ෆුල් වෙනවා මට මේක හම්බුන එක ගැන. ඔය අපි මේ ප්‍රමෝද් අයියා ඉතින් එකේ ආතල් දෙනවා. මේ දන්නේ නැද්ද ඉතින් මෝඩ චොක්සි. ඔන්න ඔයගොල්ලෝ දන්න තව කෙනෙක් ඉන්නවා අපේ ගීත්මා බණ්ඩාරත් ඉන්නවා මේ මූවි එකේ.
ඉතින් ඕගොල්ලන්ට මේ අවුරුද්දේ බලා ගන්න පුළුවන් කල්පනා මූවී එක. මම ඉතින් ඕගොල්ලන්ට පොඩ්ඩක් මේෙන් තමයි පොඩි ක්ලිප්ස් ටිකක් අරන් ඉන්නේ. මම ඉස්සරහට ලොකු vlog එකක් ගෙන්න මම දන්නවා ඔයගොල්ලෝ හරි ආසාවෙන් බලන් ඉන්නේ මේ vlog එක බලනකම්. තව කියන්න ඕන දෙයක් තමයි මේක අපි ෂූට් කරේ 2025 අවුරුද්දේ ජනවාරි මුල ඉඳන් තමයි අපි ෂූට් කරේ. අපිට මේක ඩිරෙක්ට් ඇන්ඩ් ස්ක්‍රිප්ට් රයිටර් තමයි සාරංග මෙන්ඩිස්. සාරංග අයියා තමයි මේක ඩිරෙක්ට් ඇන්ඩ් ස්ක්‍රිප්ට් කරේ. ලස්සන කතාවක් ත්‍රාසය නීතිය ඔක්කොම තියෙනවා. ඉතින් මම වැඩි විස්තර මොකුත් කියන්නේ නෑ දැනට. ඕගොල්ලන්ට ස්පොයිල් කරන්නේ නෑ. එහෙනම් අදට ඔච්චරයි. ඔයගොල්ලන්ට vlogs ගොඩාක් තියෙනවා අරන් එන්න. මයික් මන්ට අරන් එන්නම්. මට ටිකක් සනීප නෑ. හොඳ ගමන් මම එඩිට් කරලා ටග් කරලා අරන් එන්න. එහෙනම් thank you for watching. Bye.